Welcome to Pupudumashi YouTube channel. Hi, කොහොමද ඔයගලන්ට? ඉතින් මං හිතනවා ඔයගලන් හොඳින් ඇති කියලා. මං ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම අරගෙන ආවා අපේ anniversary video එකේ ඉතුරු කොටස. එහෙනම් එන්න අපිත් එක්ක ටික enjoy කරන්න. කාගේද? අම්මිගේ තාත්තිගේ යන්නයි කොහොමද? බබාගේ නෑ. අනේ ඉතින් අම්මිගේ තාත්තිගේ යන්නයි කනේ. අන්න එකක් වෙන්න ඕනේද? තාත්ති මොකද කියන්නේ? ඔයා තමයි ඉතින් අපේ කේක්ද? ඒක ප්‍රතිඵලය තමයි බබා. සිපානේ. ඉන්නේ අපි එන්නයි අපි කොමල මේ බල. එන්නයි පැන්නයි. එන්නයි පැන්නයි. ඉතින් ඔයාලා අපේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලලා එන්න. ඉතින් අපි අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න ආවේ මේ පාර දඹුල්ලට. අපි ඇවිල්ලා ඉන්නේ The Paradise දඹුල්ල. මේ තියෙන යාලගේ ජිම් ඒරියා එක අපේ හයිටි එකට අපිට යන්න තියෙන පූල් ඒරියා එකට. ඉතින් ඒකට යන ගමන් අපිට බලන්න ජිම් එක හම්බ වුණා. ඉතින් එහෙනම් අපි ඒක චුට්ටක් බලමු. අල්ලගෙන හොඳට බිම බලාගෙන එන්න. jungle thing. ඔයාලා අපේ වීඩියෝස් නිතරම බලන කෙනෙක් නම් අනිවාර්යෙන්ම දන්නවනේ මේ තාත්තයි දුවගේ වැඩ. ඉතින් ඒ දෙන්නට ගැළපෙනම හොටෙල් එකක් තමයි The Paradise දඹුල්ල. මොකද කිව්වොත් හරිම පීස්ෆුල් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. ඉතින් මේ පුංචි බබාලට ඇවිදලා කරලා ඉන්න හොඳට ඉඳ තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ ලස්සන හයිටි එක arrange වෙලා තිබුණේ. ඉතින් හිතන්නකෝ මේ view එකයි ඒ හයිටි ෆ්ලටර්ස්යි කියලා වැඩක් නෑ. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා ඒක. මේ තමයි The Paradise දඹුල්ල හොටෙල් එකේ තවත් මං ආසම වුණු ප්ලේස් එකක්. ඒ තමයි යාළගේ වෙල්නස් ස්පා එක. ඉතින් අපි දෙන්නටත් පුළුවන්කමක් ලැබුණා හොඳ බොඩි මසාජ් එකක් ගන්න. ඇත්තට මේගොල්ලන් හොඳ එක්ස්පීරියන්ස් තෙරපිස්ට්ලත් එක්ක තමයි මේ දේවල් කරගෙන යන්නේ. ඔක්කොම හර්බ්ස් තමයි යූස් කරන්නේ. මේ විදිහට ආයුර්වේදික් ප්‍රොඩක්ට්ස් යූස් කරලා ඔයගලන්ටත් පුළුවන් හොඳ රිලැක්සින් මසාජ් එකක් ගන්න මේ හොටෙල් එකට ආවොත් එහෙම. අපේ බබා නම් හරි ආස වුණා මේ වල එන සුවඳට. ඉතින් අපි යාට මේ එක දේවල් මෙයට වර්ග අල්ලන්න ඒ වගේම සුවඳ බලන්න දුන්නා. ඒත් එක්කම අපි දෙන්නටම එකටම මසාජ් එක ගන්න බැරි නිසා එක්කෙනෙක් බබා බලා ගන්න ගමන් තමයි අනිත් එක්කෙනා එක ගත්තේ. නිසා අපිට ඉතින් ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. හැබැයි එක්ස්පීරියන්ස් එක නම් හරිම රිලැක්සින් හරිම ෂෝක්. මට දැන් මතක් කරනකොට තායි තාස හිතෙනවා ඒගොල්ලන්ගේ තුන්න හොඳ සර්විස් එකට. ලස්සනට arrange කරලා අපේ anniversary dinner එක ගලක් හරිද මෙතන. මෙන්න මෙතන මේ ලස්සන ගලක් තියෙනවා. ඊපස්සේ ඒකේ arrange කරලා අපිට bonfire එකක්. පස්සේ මේ උඩ තියෙනවා stars. එනවාද මන්ද ඔයගලන්ට?
මේ තමයි අපේ ඇනිවර්සරි එක දවසේ අපේ රොමෑන්ටික් ඩිනර් එක. ඉතින් මේ විදිහට තමයි අතට මේක රොමෑන්ටික් කරලා තිබුණා. අපේ හොටෙල් එකෙන් ලස්සනට මේ දේවල් ඔක්කොම arrange කරලා තිබුණා. ඉතින් ඔයගලන්ලුත් ඔයාලගේ ස්පෙෂල් දෙයක් ඔයගලන්ගේ ආදරණීයන් එක සමරනවා නම් මේ වගේ හොටෙල් එකකට ගියොත් ඒගොල්ලන් ඒ දේවල් ලස්සනට සූදානම් කරලා දෙනවා. ඉතින් ඔයගලන්ට ඒක ලස්සනට අත්විඳින්න පුළුවන්. හරිම නිදහසේ දේවල් විඳින්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ ඇනිවර්සරි ඩිනර් එක. ඉතින් මේ දුන් දාගෙන ගියනේ අපේ සිසිලියන් සීෆුඩ් ප්ලැටර් එක. ඉතින් ඒක හරිම රසට තිබුණා. ඒගොල්ලන් ලස්සනට හැමදේම arrange කරලා තිබුණා. ලාවා කේක් එක ඉතින් මේ විදිහට බටර් දාලා අයිස්ක්‍රීම් දාලා ඒව මෙල්ට් වෙන ගමන් තමයි අපේ ළඟට අරගෙන ආවේ. බලන්නකෝ ඒක අපිට සර්ව් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට තමයි අපි දෙන්නගේ ඇනිවර්සරි ඩිනර් එක ලස්සනට ගෙවිලා ගියේ. ඉතින් ඒ වගේම තමයි කැලරීසුත් ෆුල් වුණා. දවසත් ලස්සනයි, කැලරීසුත් ලස්සනයි. ඉතින් මේවා බර්න් කරනකොටත් හරිම ලස්සනයි. ඉතින් අපේ ලව්ලි රොමැන්ටික් ඩිනර් එකෙන් පස්සේ අපි රූම් එකට ආවා. අපි බලමු ඊට පස්සේ මොකද වුනේ කියලා. මං කලින් කිව්වා වගේ අපි වීඩියෝස් බලලා තියෙනවා නම් දැන් ඔයගොල්ලෝ දන්නවනේ අපේ රූටින් එක. අපේ බබාගේ රූටින් එක මෙහෙම තමයි. රැට අනිවාර්යෙන් ඉතින් නිදා ගන්න කලින් එයාට පොත් කීපයක් කියවන්න ඕනේ. කීපයක් කිව්වොත් දැන් කීපයක් නෙමෙයි ඒක නිකන් ගොඩාක් වෙලා තියෙන්නේ. මේ ඉතින් දැන් එයාට අපි හුරු කරපු විදිහත් එක්ක දැන් එයා ඒකටම පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි එයාගේ වෙලාව යට දුන්නා. ඉතින් මෙහෙම තමයි අපේ චූටි මමා මගේ චූටි නංගි මේ බුක්ස් ටික එව්වේ UK වල ඉඳලා. ඉතින් thank you මගේ චූටි නංගි. බබා ගොඩාක් ආසයි මේ බුක්ස් වලට. හරි ඉතින් මේ තියෙන්නේ ළඟ දවසේ උදේ. මේ තියෙන්නේ අපේ හිටපු හොටෙල් රූම් එක. හොටෙල් රූම් එක කිව්වට මේක පුංචි කොටේජ් එකක් වගේ. ඉතින් මේකේ තියෙනවා ඩෙක් එකක් මේ වගේ බැක් ඒරියා එකට තියෙනවා ලොකු ස්පේස් එකක්, ඩෙක් ඒරියා එකක්. ඉතින් මේ ඩෙක් එකේ තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක arrange කරලා තිබුණේ එදා දවසේ. මේ තමයි බ්‍රෙක්ෆාස්ට් ෆියස්ටා එක අපේ. ඉතින් මේ තමයි බ්‍රෙක්ෆාස්ට් ස්ප්‍රෙඩ් එක අපේ ලස්සනට arrange කරලා තිබුණේ. අපි එදා order කරේ English breakfast. ඉතින් මෙහෙම තමයි අපි මේ දේවල් enjoy කළේ. මං කලින් කිව්වනේ හරිම calm and quiet hotel එකක් කියලා මේක. ඉතින් මේ ඇහෙන විදිහට අර කුරුළු සද්ද, මේ nature එකේ තියෙන ලස්සන මේ දේවල් වලින් පිරීලා තියෙන්නේ. අර රස්නේ වුණත් වැඩි දැනෙන්නේ නැහැ. මොකද ගස් කොළන් ගොඩාක් වැඩි මේ hotel එකේ. ඉතින් ඒ නිසා මේ විදිහට නිදහසේ ඔයගලන්ගේ holiday එක, ඔයගලන්ගේ vacation එක ගත කරන්න පුළුවන්. දැන් ඔය අම්මිගේ මේකප්ස් ටික ඔක්කොම වොෂ් කරනවද? අනේ නෝ
අම්මෝ පැටියෝ අනේ මගේ ලක්ෂක. මොකද්ද එතකොට ලේසි කියන්නේ මොකද්ද මට? හා? එතකොට මොකද වෙන්නේ අම්මිට? හ්ම්. අම්මිට ලේසි කියලා මගේ මේකප් ටික හොදනවා අයියෝ දින්නේ තොච්චරයි. අනේ පා මගේ මැනික. Thank you so much. Thank you. Oh. Open කරන්න නැතුව හොදන්න. Open කරන්න නැතුව wash කරන්න හරි. Okay. Thank you so much. හරිද? හරිම helpful බබෙක්. වැඩ කරන කෙනෙක් මේක හොයන්නේ. මොකද්ද? වැඩ කෙනෙක් තමයි හොයන්නේ. ඒ කියන්නේ? මේ දැන් කොච්චර අල්ලන්නේ පා උතන බබා යාගේ සයිස් එකට තියෙන නිසා. thank you. අම්මිගේ මේකප්ස් ටික ඔක්කොම හොදලා wash කරලා හරි thank you so much. හරිද? දැන් ඇති පැටියෝ. ඒක නම් බබාගේ බූල් බෑන්ඩ් එකක් නේ. ඒක wash කරගන්න හොඳට. කුඩු ටිකක් තිබ්බනේ. හා ඒක තමයි මම බූල් බෑන්ඩ් ඔක්කොම හොදන්න. ඇති මැඩම් අනේ ඇති මැඩම් ඇති ඕනේ මැඩම් මොකද්ද හා අනේ ඉතින් මට වෙච්ච විපතක් මේ කොහෙන්ද අනේ කොටු දෙකක් හොයාගත්තේ ජංගල් එකේ අම්මි දැක්කේවත් නෑනේ අනේ කියාපුල් හරිද බබා සොකේ ඔයා දන්නවනේ පරිස්සමෙන් සෙල්ලම් කරන්න ටිකුළු කොහෙන්ද ඇත්තටම අනේ වාගෙන ආවේ කොටු ඔය ගොයාගේ ඊයේ උඩ මං නැග්ගා හා කවුද පීකෝ අම්මට එකක් දෙන්නකෝ thank you මගේ සුදු පැටියෝ ටුකු 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 පරිස්සමින් පැටියෝ මේ දැන් ඕක චුට්ටක් පැත්තකින් තියලා අර වගේ බබාගේ ලස්සන ස්වංකක් කියන්නකෝ Humpty Dumpty sat in the wood, and then up ahead doom. Rasatu පරිස්සමින් පැටියෝ පරිස්සමින් මලත්තර හරිම කාම් බලන්න අස්සරම ලස්සන thank you මේක තමයි අපේ බෑක් එකට තියෙන ඩෙක් එක බෑක් එකට තියෙන ඩෙක් එක හරිද මේක තමයි අපේ එන්ට්‍රන්ස් එක ෆුල් ලුක් එක ඒ වගේ තමයි ඔක්කොම තියෙන්නේ ඉතින් මට පිච්ච තෝතෙලා ඉතින් කොළ හැදෙනා මට දෙන්න හොසෙන්නත් පුළුවන් ඉතින් මට ආචාරම් කරන්න පුළුවන් ඉතින් මට කොළෝනේ ඉතින් මට
වැලි ඕනේ බීච් ඕනේ මට ඒවා තමයි කරන්න ඕනේ ෂා ඔයා දන්නවනේ දැන් vlog කරන්න. හා තරම් ඕනේ බයි කියන්න. අයබෝයි නාටි. ඉතින් දැන් ඔයාට මෙහි බීච් නෑනේ. ඔයාට තියෙනවා ජංගල් නේද බබා? ජංගල් තියනවා. බීච් තියෙනවා බීච් නෑනේ මේ දම්බුල්ලේ ඉන්නේ අපි. හරිද? අපිට නැති එකේ බීච් තියෙනවා ඉතින් මට සතුටුයි නගොලගේ ඉතින් මට වැලි තියෙන්න ඕනේ ඉතින් මට හොටල් යන්න ඕනේ ඉතින් මට වැලි වල යන්න ඕනේ වල යන්න ඕනේ වල යන්න ඕනේ වැලි කන්නේ එකෙත් යන්න ඕනේ ඒක තමයි ඔයාට හැපි සතුටු. ඔව් තිකුර දැන් හැපි බබෙක්ද? ඕනේ ෆ්ලවර්ස් උත්තානේද? flowers ඕනේ ඉතින් මට එලා flowers ඕනේ green flowers ඕනේ ඉතින් මට lines ඕනේ මොනවාද? line ලයින්ස්. මේ line ලයින් ෂේප් එකක් නේ. ලයින් එකේ ෂේප් එක තමයි මේ තියෙන්නේ. කෝටු ස්ටික්ස්. six ඕනේ මට මේ වගේ දවසම ඉතින් කියවනවා. හරිද? කුටා කියවන බබාලා කන්ද. මේ ඉතින් ඔයාට දැන් තතුතුමද? තතුතුම. වාඩිලා ඉන්න අප්පා ඇයි ඉතින් අම චුට්ටක් වාඩි වෙන්නද? අප්පා දැන් බබානේ ඉතින් vlog එක කරන්නේ. බබා කියන්නකෝ. අනේ අප්පා ඔයා හා ඔයා නෙමෙයි අම්මි කියන්නේ. අම්මි. හා අම්මි. අම්මේ කොළවල ඉන්නකෝ හා අම්මි කොළවල ඉන්නම්. හරිද? කවුනන්න නෑ. දැන් යන්න හදන්නේ. නන්න බොටල් එක ගෙනල්ලා තියෙනවා. හරිද? බෑග්ස් වලින් නන්න බොටල් එක. අපි හරිම ආසාවෙන් ගත කරපු ලස්සන දවස් ටිකක්. ඉතින් මේ තමයි අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න අපි ආපු ද පැරඩයිස් දඹුල්ල. ඉතින් හරිම ආසාවෙන් ගෙවිලා ගිය දවස් ටිකක්. thank you so much අපේ vlogs මුලින් ඉඳලා අගටම බලන ඔයගලන්ට අපි හරිම ආදරේ. ඉතින් ඔයගොල්ලෝ නිසාම තමයි අපි vlogs අරගෙන එන්නේ. ඉතින් මෙහෙම තමයි අපේ ලස්සන දවස් ටික ගත වෙලා ගියේ. මේ හොටල් එක ගැන කියනවා නම් හරිම පීස්ෆුල් හරිම කාම් එන්වයරන්මන්ට් එකක් ඔයගොල්ලන් දැක්කා. මම හැමතැනදි මේක මෙන්ෂන් කරා. ඉතින් ඒ වගේම ස්පෙෂලි කියන්න ඕනේ මේගොල්ලන්ගේ ෆුඩ් අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඒත් එක්කම මේගොල්ලන්ගේ ෆුඩ් හරිම රසයි. එතකොට හොඳ වෙරයිටි එකක් තියෙනවා. හොඳ ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. අපිට ඕනම විදිහකට ඒගොල්ලන් රෙඩි ඒ දේවල් අපිට ලේසි කරලා දෙන්න. ඉතින් ඕගලත් ඔයාලගේ ආදරණීයන් එක්ක එනවා නම් මේ වගේ නිදහස් තැනක් තෝරගන්න ඕගලන්ගේ හොලිඩේ එක ගත කරන්න. එතකොට ඕගලන්ට ඒක තව තවත් ලස්සනට විඳින්න පුළුවන්. අපිට හිතුණා චෙක් අවුට් වෙන්න කලින් හොඳ ශ්‍රී ලංකන් මෙනු එකක් බලන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අපේ ෂෙෆ් අපිට හදලා තිබුණා රසම රස රයිස් ඇන්ඩ් කරි මෙනු එකක්. ඉතින් ගොඩක් එළවලු වර්ග තිබුණා. හරිම රසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක අපිට ලස්සනට ඒගොල්ලෝ සර්ව් කරේ. මේ මැටි හට්ටි වල හරිම ලස්සනයි. අපේ බබත් අපි දෙන්නා වගේ ගොඩක් මාස රතුබත් කන්න. ඉතින් ගොඩක් වෙලාවට අපිට රතුබත් විතරයි කැවෙන්නේ. ඉතින් මෙයාලා බබාටත් සැර නැතුව රස ෆිෂ් කරි එකක් හදලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මම බබාටත් තව සැර නැති කීපෙකුත් එක කවා ගත්ත චුට්ටක්. ඊළඟට මම කනකම් මෙන්න මේගොල්ලෝ මට හෙල්ප් කරා අපේ බබා බලාගන්න. ඇත්තටම කොල්ලා එනවා රැට. ඉන්නවද බබා බලන්න? ඔව් කියන්නේ. පයින්ෝ දැක්කත් පයින්ෝ චුට්ටක් බලලා ඉන්නර මංකීස්ලව.
flowers ශාමම මේකට තමයි ආසම උනේ බලන්න මේ මොනවද කියලා. බලන්න මේ ප්‍රසන්ටේෂන් එක මාර ලස්සනයි. මලක් කිව්වට වෙන්න. වාව් ඒක නම් මාරුම රසයි. ඒක අර හොඳ ඔරිජිනල් කිතුල් හකුරු වලින් හදපු පැණි බේරෙන වටලප්පන් එකක්. මේ පුච්චපු පොල් කෑලිත් එක්ක ඒක මාර ටේස්ට් එකක් එන්නේ. හරිම ආසාවෙන් හිටපු හොටල් ස්ටේ එකක් තමයි ද පැරඩයිස් දඹුල්ල. අපි අනිවාර්යෙන්ම ආයෙත් එනවා. ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. thank you so much අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. අනිවාර්යෙන්ම අපිව subscribe කරලා තියාගන්න, comment එකක් like එකක් දාන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.